අනික තමයි හැමෝම මේ අර එක පිටුවයිනේ කියන්නේ නේද? එක පිටුවක් තමයි මෙච්චර කල් ඔය කට්ටිය හැමෝම පුනා කිව්වේ. ඒ එක පිටුව ඇරුණාම තව පිටු කීයක් තියනවද ඕකේ? ඒ අනිත් පිටු පෙරළුවේ නැද්ද කිසි කෙනෙක්? යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අදත් ඉසුරුපාය ඉදිරිපිට සිසුන්ගේ දෙමව්පියන් උද්ඝෝෂණයක් කරා. එහි නවතම විස්තරයි මේ. අපි අපේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු. නමුත් අපි හැමදේම කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. දරුවෝ තමයි අපේ සම්පත. ඒ සඳහා තමයි අපි මේ පෙළ ගැසුනේ. ඉතින් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ දරුවෝ අතට ආවා. පොත් ටිකක් අතට හම්බුණා. නමුත් සමාජයේ යම් ප්‍රශ්න හින්දා ඒ දේවල් දැන් නැතිවෙමින් පවතිනවා. ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් අපේ දරුවෝ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට මේ ක්‍රමවේදී නැති වුණොත් තව අවුරුදු කීපයක් යනකොට ඒ දරුවෝ අධ්‍යාපන සාතිකයක් කරන් එළියට යනකොට අවුරුදු 20ක් විතර පරණ අධ්‍යාපන සාතික තමයි දරුවන්ට තියෙන්නේ. අද සමාජයේ ගත්තොත් එහෙම පැයෙන් පැය ලෝකේ ගත්තොත් එහෙම දවසින් දවස ලෝකෙ වෙනස් වෙනවා. ඉතින් අපිත් හරි ආසයි දෙමව්පියන් විදියට අපේ දරුණුත් ඒ වෙනස් වෙන ලෝකෙට ඉගෙන ගන්නවා බලන්න. මේ කරුණාකරලා අපි මේ ඉන්න මේ පක්ෂ විපක්ෂ මේ අපේ දැනුගත් මහතුරුන්ට අපි කියන්නේ කරුණාකරලා විනාශ කරන්න එපා මේක. අපිට මේ අලුත් ප්‍රතිසංස්කරණය ලබා දෙන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි නැවතත් කියන්නේ ඕගලන් විසඳ ගන්න. අපි මහලුකුවට ඉගෙනගත්ත මිනිස්සු නෙමේ. අපි මේ පුංචි රටේ කොහේ හරි තැනක යහපත් විදියට ජීවත් වෙන්න ඒ මට්ටමේ ඉගෙනගත්ත මිනිස්සු අපිට මහලුකු උගත්කමක් නැහැ. නමුත් මේ රටේ උගතුන් වියතුන් ඉන්නවා. දරුවන් එක්ක සෙල්ලම් කරන්න එපා. ඉතින් ඒකින්ද අපි හරි ආසයි මේ ක්‍රමවේදයට. මේක වැරදි අඩුපාඩු තියෙනවා නම් කරුණාකරලා මේක හරි ගස්සලා අපේ දරුවන්ට දෙන්න. දැන් ආණ්ඩුව වෙනම මතවාදයක් බිහි කරගෙන යනවා. ක්‍රමවේදයක් හදාගෙන යනවා මේ අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධ. ඒගොල්ලන් කියන විදිහට මේ 5 දෙනෙකුයි පුද්ගලයන් 5 දෙනෙක් තමයි මේගොල්ලන් හඳුන්වන්නේ. මේ පුද්ගලයන් 5 දෙනා හින්දා තමයි මේක කරන්න බැරි සහ සුළු පිරිසක් කියලා. මේ ඒගොල්ලන්ගේ හිත හදන්නත් ඕන හින්දා තමයි කියනවා මේක අකුල ගත්තේ. ඒ වුණොත් මහත්තයෝ ජීවිත කාලයට මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ දරුවන්ට හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද බහුතරයක් දිනායි කැමැත්ත බලන්න. ඒ වගේම මේකට විපක්ෂ මේකට මේ ගැටුම්කාරී විදියට කටයුතු කරන කට්ටියට අපි ඉල්ලන්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි එදා කිව්වා වගේම එක මේසයකට ඇවිල්ලා කුටු ටිකක් අරගෙන ඇවිල්ලා මේක විසඳන්න. මේ රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් අපි කැමති නැහැ තවදුරටත් අපේ දරුවෝ මේ පරණ අධ්‍යාපන ක්‍රමයක් යටතේ යන්න. අධ්‍යාපන ක්‍රම හැමදේම හොඳයි. නමුත් අපිත් හරි ආසයි මේ ලෝකෙත් එක්ක යන දරුවෝ ටිකක් බිහි වෙනවා බලන්න. ඒකින්ද අපි මේ වගේ උද්ඝෝෂණ වලට ආපු මිනිස්සු නෙමෙයි. ඔයගලන් අපේ වුණු මාධ්‍ය වලින් ගියාන් පස්සේ බලන්න. අපි එහෙම දේශපාලන වේදිකාවත් හිටු මිනිස්සු නෙමෙයි. මෙතන ඉන්නේ අම්මලා තාත්තලා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ආපු කට්ටියෙන් අපි ඇහුවෙත් නැහැ පක්ෂේ මොකද්ද කියලා. අපිට වැඩකුත් නැහැ. අපි විශ්වාස කරනවා මෙතන ඉන්න ඔක්කොම අම්මලා තාත්තලා කියලා. ඉතින් අම්මලා තාත්තලාගේ හඬට උන්කම් දෙන්න. ඒක තමයි අපේ ඉල්ලීම. එක්කෙනාද දෙන්නද 10ද 100ද කියන එක වැඩක් නැහැ. අපි මේ රටේ ඉන්න මේ සමාජයේ ඉන්න දෙමව්පියන්ගෙනුත් අපි ඉල්ලනවා අපිට උදව් කරන්න. අපි මේ කතා කරන්නේ අපේ දරුවන් ගැන නෙමෙයි, මගේ දරුවා ගැන නෙමෙයි. අපි මේ කතා කරන්නේ අපේ ලංකාවේ දරුවෝ ගැන. ඒ පොත්වල අපි නොදන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, අපි නොදන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම්, සාධනීය මේ හේතුවක් තියෙනවා නම් கருணாகலை அப்படி கியா என்னுடைய பிள்ளைக்காக கதைக்கிறதுக்கு எந்த பிள்ளை 6ஆம் வகுப்பு படிக்கிறதுக்காக செலக்ட் பண்ணப்பட்டவர் நியூ சிஸ்டத்தின் படி கொண்டு வந்தவேல் ஆனால் கடைசியில் அரசாங்கம் வந்து அதை திருப்பி எடுத்துட்டுது. அதுக்காக நாங்கள் எங்களுடைய எதிர்ப்பை தெரிவிப்பதற்காகத்தான் இன்றைக்கு வந்திருக்கிறோம். தயவு செய்து எங்களோட பிள்ளைகளுக்கு ஆல்ரெடி நீங்கள் எல்லாரும் மாடியூல்ஸ் ஆல்ரெடி கொடுத்துட்டீங்க, டீச்சர்ஸ் மீட்டிங், டீச்சர்ஸ் ட்ரைனிங் வச்சுட்டீங்க, பேரண்ட்ஸ் மீட்டிங் வச்சு எல்லாம் கதைச்சிட்டீங்க. இன்றைக்கு இதை திருப்பி எடுக்கிறது எங்களுக்கு சரியான கவலையாக இருக்கிறது. தயவு செய்து இந்த மீட்டிங் நீங்கள் எடுத்த இந்த முடிவை தயவு செய்து முன்கொண்டு போய் சேர்த்து எங்களோட பிள்ளைகளுக்கு இந்த புது படிப்பை கொண்டு வர சொல்லித்தான் நாங்கள் தாழ்மையுடன் கேட்டுக்கொள்கிறோம். தேங்க்யூ. එතකොට මේ දරුවන්ගේ අතට මේ ඊයේ පෙරේද හම්බුණා නව මොඩියුල් ටික. ඒවා මමත් කියෙව්වා. මම යාගේ අම්මා විදිහට මමත් ඒවා බැලුවා. ඉංග්‍රීසි මොඩියුල් එක හැරෙන්න අනිත් සියලු මොඩියුල් අපිට හම්බුණා. ඉතින් මගේ දරුවා හරි ආසාවෙන් ඒවා අධ්‍යයනය කරා. අපි මේ අඩුපාඩුවක් හොයන්න කලින් මේ ටික අඩු ගානේ පොත් ටික කියවන්න ඕනේ. එතකොට කියවලා අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන වැරදි කියලා. දැන් මේක එපා කියන අයට මම කියන්නේ ඇයි එපා කියන තැන මොකද්ද ඉංග්‍රීසි මොඩියුලේ ඇරෙන්න මේක එපා කියන්න හේතුව පහදලා දෙන්න කියන එක තමයි මම ඉල්ලන්නේ. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ. සමහර විට කියන්න පුළුවන් කෝයාලගේ මේ මෙච්චර දෙමව්පියෝ කියලා. ඇත්තටම අපි කිසිම සංවිධානයක්වත් කිසිම ආයතනයකින් එන පිරිසක් නෙවෙයි. තමන්ගේ අතේ තියෙන මුදල වියදම් කරගෙන එන මිනිස්සු. මම පාසල් ගුරුවරයෙක්. ඒ වගේම තමයි මගේ දරුවත් මේ වසරේ 6 ශ්‍රේණිය අධ්‍යාපනය ලබන්න බලාගෙන ඉන්නවා. ඉංග්‍රීසි මොඩියුල් එක නම් ඇත්තටම මේ හම්බුන්නේ නැහැ. අපි කියන්නේ ඒක අපිට ඒකේ දෝෂ තියෙනවා නම් ඒක අපිට එපා. අනිත් ඒ වගේ අපිට එහෙම කිසිම දෝෂයක් මේ අපිට දැනගන්න ලැබුණේ නැහැ අපි ඒව පරීක්ෂා කරපු නිසා.
මං කියන්න කැමති මේ වෙලාවේ ඒවයි දෝෂ තියෙනවා නම් අපි දැන් මෙතන ඉන්න කරුණාකරලා ඇවිල්ලා ඒව අපිට පෙන්වන්න අපි නොදැක තව දේවල් තියෙනවා නම් දෝෂ තියෙනවා නම් ඒ නිසා අපි අහන්නේ දරුවෝ අතර දීපු පොත් ටික ඇයි මේ ආයි ගන්නෙ අනික මට තව දෙයක් අහන්න තියෙනවා දැන් පාසල් වලට 2026 වර්ෂයට පෙළ පොත් ඇවිල්ලා අපි ඒව බෙදලා ඉවරයි 6 ශ්‍රේණියට දුන්නේ මොඩියුල් ටික ඒ ටික සමහර පාසල් වල බෙදලා තවත් පාසල් කිහිපයක බෙදලා නැහැ මේ වෙන විටත් එතකොට මම අහන්න කැමතියි දැන් 21 වෙනිදා අපේ දරුවෝ පාසල් යවලා අපිට පරණ විෂය නිර්දේශය උගන්වන්න කියනවා. හැබැයි පරණ විෂය නිර්දේශය පෙළ පොත් තාම පාසල් වල එකතු කරගත්තේ නැහැ. මොකද අපි දැන් 7 ශ්‍රේණියේ ඉන්න දරුවන්ට අපිත් කිව්වා මේ පෙළ පොත් අපි ආයෙ බාරගත්තේ නැහැ. මේ එතනින් ඒ විෂය නිර්දේශ ඉවරයිනේ. ඒ නිසා අපි ඒව බාරගත්තේ නැහැ. ඒව තාම තියෙන ඒ දරුවන්ගේ ගෙවල් වල. මම අහන්නේ එතකොට අපේ දරුවෝ ඉස්කෝලේට ගියාම අපේ දරුවන්ට දෙන්න යන්නේ අර දරුවෝ පාවිච්චි කරපු පෙළ පොත්ද අපේ දරුවෝ පාවිච්චි කරන්නේ ඔක්කොම අර පරණ පෙළ පොත් අලුත් පොත් දැකලා ඒවයි සුවඳ විඳලා ඒවා ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අපේ දරුවන්ට ඒ ටික පැත්තකට දාලා පුතේ ඔය ටික ආයිස්කෝලේට දෙන්න ඕනේ කියලා දීලා අපිට දෙන්න කියන්නේ අර පරණ පොත්ද සමහර දරුවෝ අපි පොඩි කාලේ චුට්ටක් ගිහිලා බලන්න අලුතෙන් දෙයක් හම්බුනහම අරක ඇඳ උඩ තියාගෙන නිදාගන්නේ නැද්ද පොඩි කාලේ ගිහිල්ලා බලන්න චූටි ළමයින්ගේ මනස බින්දින්නේ ඇයි ඔයාලා ඒ ළමයි කොහොමද ආසාවෙන් කැමැත්තෙන් ඉගෙන ගන්න කියන දේ මට කියන්න මට මගේ දරුවා ගැන තියෙන එක මගේ දරුවා කොහොමද ආසාවෙන් ඉගෙන ගන්නේ දැන් අර පරණ පොත් ගොඩක් තරන් යන්න කියන්නේ ගැටලු තියෙනවා නම් මේ මොඩියුල් වල තව දුරටත් තියෙනවා නම් කරුණාකරලා අපිටත් ඇවිල්ලා පෙන්වන්න ඒවා අපි නොදැක ගැටලු තියෙනවා නම් ඔබතුමන්ලා කියන අනික තමයි හැමෝම මේ අර එක පිටුවයිනේ කියන්නේ නේද එක පිටුවක් තමයි මෙච්චර කල්ලුවේ කට්ටිය හැමෝම පුන කිව්වේ ඒ එක පිටුව ඇරුණාම තව පිටු කීයක් තියනවද ඕකේ ඒ අනිත් පිටු පෙරළුවේ නැද්ද කිසි කෙනෙක්